හෙලෝ ඩිසයිනර්ස් ඔයාලා අදත් එක්තුලා ඉන්නේ නිපුන්.ඩිසයින් YouTube channel එක ගැන තවත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි කතා කරමු කලර්ස් ගැන. ඉතින් කලර් ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕන දෙයක් තමයි කලර්ස් කියන්නේ අපි ඩිසයිනර්ස්ලා විදියට අපි දන්නවා අපේ ප්‍රොඩක්ට්ස් ඇතුලේ එහෙම නැත්නම් අපේ ඩිසයින්ස් ඇතුලේ ඕවරල් ලුක් ඇන්ඩ් ෆීල් එක ඩිෆයින් කරන තවත් එක එලිමන්ට් එකක් විතරක් නෙමෙයි. මොකද කලර්ස් වලට හැකියාව තියෙනවා අපේ යූසර්ස් ලගේ එහෙම නැත්නම් අපේ වීවර්ස් ලගේ ඉමෝෂන්ස් ඉවෝක් කරන්න මැජිකල් හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒ හින්දා මේ කලර් වලට ගොඩක් ලොකු කන්සිඩරේෂන් එකක් දෙන්න වෙනවා. වාගේ ඩිසයින් එක එහෙම නැත්නම් ඔය යූසර් ඉන්ටර්ෆේස් වල ලුක් ඇන්ඩ් ෆීල් එක ඩිෆයින් කරනවට අමතරව හරි එහෙනම් අපි මුලින්ම පටන් ගමු කොහොමද කලර් පැලට් එකක් හදන්න අපි ඉනිෂියල් ස්ටාර්ට් එකක් ගන්න කියන තැන ඉඳන්. ඉතින් ඉනිෂියල් ස්ටාර්ට් එක විදිහට ඔයාලට ගන්න පුළුවන් ෆස්ට් ඇන්ඩ් ෆෝමෝස්ට් කරන්න පුළුවන් දේ තමයි ඔයාගේ ඔඩියන්ස් එක එහෙම නැත්නම් ඔයාගේ බ්‍රෑන්ඩ් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න එක. ඉතින් ඔඩියන්ස් එක කියලා කියන්නේ මෙතන ඔයාගේ යූසර් ගෲප් එක. ඉතින් ඔයා ටාගට් කරන යූසර් ගෲප් එකේ කල්චරල් ඩිෆරන්සස් තියෙන්න පුළුවන්. ඉතින් ඒ කල්චරල් ඩිෆරන්සස් සුත් ඔයාගේ කලර්ස් වලට ලොකු ඉන්පුට් එකක් එහෙම නැත්නම් ලොකු ඉෆෙක්ට් එකක් දෙන්න පුළුවන් at the end of the day ඔයාගේ ප්‍රොඩක්ට් එක ඒගොල්ලෝ යූස් කරද්දී. for example red yellow වගේ කලර්ස් කියන්නේ මොකක් හරි ඇක්ෂන් එකක් එහෙම නැත්නම් මොකක් හරි ඉන්ෆර්මේෂන් එකක් කන්වේ කරන කලර්ස්. ඒ කියන්නේ red කියන්නේ danger කියන ඉන්ෆර්මේෂන් එක, yellow කියන්නේ ready to go, ඒ වගේම not danger but even not green වගේ in between කලර් එකක්. ඒ කියන්නේ in between feeling එකක් දෙන emotion එකක් දෙන කලර් එකක්. but ඕකම අපි red yellow කියන කලර්ස් දෙක fast food sector එකට ආවම ඒ දෙක ඇත්තරම යූස් වෙන්නේ fast food වල තියෙන appetizing ගතිය වැඩි කරන්න. ඉතින් ඔන්න ඔය වගේ කලර්ස් ඇත්තරම එක තැනකදී යූස් වෙන විදිහට නෙමෙයි තව තැනක යූස් වෙන ඒකට කන්ටෙක්ස්ට් එක කල්චර් එක වගේ දේවල් ගොඩක් ඉන්ෆ්ලුවෙන්ස් කරනවා. ඉතින් ඔන්න ඔය හින්දා තමයි ඔයාගේ ඔඩියන්ස් එක ගැන ඔයා මුලින්ම කන්සිඩර් කරන්න ඕනේ ඔක්කොම කලින්. ඉතින් ඔයාට බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින් එකක් තියෙනවා නම් මේ වැඩේ ගොඩක් ලේසි. මොකද බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින් එකක ඩිෆයින් කරලා තියෙනවා මොන කලර්ස්ද ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක රිසනේට් වෙන්නේ කියලා. ඉතින් එතනදී ඔයාට ඒ කලර්ස් අරගෙන ඔයාට හොඳ ගෙට් ස්ටාර්ට් එකක් ගන්න පුළුවන් ඔයාගේ පැලට් එක හදාගනිද්දී. ඉතින් බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින් එකක් නැත්තම් ඔයාට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි කලර් හාමනිස් එක්ක මේ වැඩේ පටන් ගන්න එක. කලර් හාමනිස් ගොඩක් ඉන්ටර්නෙට් එකේ ඔයා සර්ච් කරත් තියෙනවා. එහෙම නැත්නම් තියරිටිකල් ඔයා ඉගෙනගෙන තියෙනවා කලර් හාමනිස් ගොඩක් ඉගෙනගෙන තියෙනවා ඇති. but UI ඩිසයින්ස් වල ආවම මම පර්සනලි හිතනවා අපි ගොඩක් යූස් වෙන්නේ day to day life එකේ යූස් කරන ප්‍රොඩක්ට්ස් වලත් ගොඩක් යූස් වෙන්නේ මොනොක්‍රොමැටික් ඇනලොගස් ඒ වගේම කම්ප්ලිමෙන්ටරි කලර්ස් තමයි ඒවල ගොඩක් යූස් වෙන්නේ. ඉතින් කලර් හාමනිස් වලින් ඔයාට පුළුවන් ඔයාට බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින් නැත්තම් ඔයාට ගෙට් ස්ටාර්ට් එකක් ගන්න. ඉතින් කලර් හාමනිස් එක ප්ලේ අරවුන්ඩ් කරන්න ඕන නම් ඔයාට පුළුවන් Adobe Color එකට ගිහිල්ලා ඒකේ පැලට්ස් එක ප්ලේ අරවුන්ඩ් කරලා ඉනිෂියල් ස්ටාර්ට් එකක් ගන්න. ඒ වගේම ඔයාට පුළුවන් already existing products තියෙනවා නම් especially ඔයා හදන්න යන product එකේ competitors ලා ඉන්නවා නම් ඒ market එකේම ඒගොල්ලෝ analyze කරලා ඔයාට ඒ colors වලින් inspirations ගන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ඔයාට හොඳයි කියලා හිතන products තියෙනවා නම් already existing market එකේ ඒ දේවල් වලිනුත් inspiration ගන්න පුළුවන්. එහෙම නැත්නම් already designers ලා කරපු designs තියෙනවා Behance, Dribble වගේ platforms වල ඒවට ගිහිල්ලත් ඔයාට inspirations ගන්න පුළුවන්. ඔයාගේ colors වලට foundation එකක් හදා ගන්න. හරි ඔන්න ඊළඟට අපිට පුළුවන් ඔය ඔක්කොම අයිඩියාස් ටික අරගෙන අපිට අපේ පැලට් එක බිල්ඩ් කරන්න ගන්න. ඉතින් පැලට් එක බිල්ඩ් කරද්දී ඔයා ඩිෆයින් කරගන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. ෆස්ට් ඔයාගේ ප්‍රයිමරි කලර්ස් මොනවද? සෙකන්ඩරි කලර්ස් මොනවද? ඇක්සන් කලර්ස් මොනවද? ඒ වගේම සිමෙන්ටික් කලර්ස් මොනවද කියලා ඔයා ඩිෆයින් කරගන්න ඕනේ. ඉතින් ප්‍රයිමරි කලර්ස් වල ආවම ගොඩක් වෙලාවට යූස් වෙන්නේ just one color but in rare cases වල අපිට කලර්ස් දෙකක් වගේ යූස් කරන්නත් පුළුවන්. but more than 2 යනවා කියන්නේ ඒක ප්‍රයිමරි කලර් එකක් වෙන්නේ නැහැ. ඒක හින්දා පුළුවන් තරම් ප්‍රයිමරි කලර් එක in between 1 to 2 කලර්ස් තියාගන්න බලන්න. ඊළඟට සෙකන්ඩරි කලර්ස් වලට ආවම සෙකන්ඩරි කලර්ස් ගොඩක් වෙලාවට මැක්සිමම් 3ක් 4ක් 5ක් වගේ තියෙන්න පුළුවන්. ඊට වඩා සෙකන්ඩරි කලර්ස් තියන්නේ නැහැ. සෙකන්ඩරි කලර්ස් ඒක හින්දා පොඩි වැරයිටි එකක් තියාගන්න කලර්ස් 3ක විතර. ඊළඟට සෙමෙන්ටික් කලර්ස් වලට ඔයාලට පුළුවන් ඉන්ෆර්මේෂන් කන්වේ කරන්න පුළුවන් කලර්ස් ටිකක් ඇඩ් කරගන්න. ඒ කියන්නේ රෙඩ්, ග්‍රීන්, ඔරෙන්ජ්, බ්ලූ වගේ දේවල්. ඒව තමයි ගොඩක් ඩිජිටල් ප්‍රොඩක්ට්ස් වල යූස් වෙන්නේ සෙමෙන්ටික් කලර්ස් විදියට. මොකද ඉන්ෆර්මේෂන් හරිම ලේසියෙන් කන්වේ කරන්න පුළුවන් ඒවා ඒ කලර්ස් එක්ක හින්දා. ඊළඟට ලාස්ට්ලි ඔයාට ඇඩ් කරගන්න ඕන නියුට්‍රල් කලර් සෙට් එකක්. නියුට්‍රල් කලර්ස් කියන්නේ ඒව තමයි ගොඩක් වෙලාවට ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ්ස් වලට වයිට් ස්පේස් තියෙන තැන් වල ටෙක්ස්ට් වලට බෝඩර්ස් වලට වගේ අර නියුට්‍රල් තැන් වලට යූස් වෙන්නේ ඒ වගේ දේවල්. ඉතින් නියුට්‍රල් කලර්ස් වලට ආවම ඔයාට පුළුවන් ඔයා යන්න හදන නියුට්‍රල් කලර් එක සිලෙක්ට් කරගෙන ඒකේ ෂේඩ්ස් ටිකක් ඩිෆයින් කරගන්න.
ඉතින් මේ ෂේඩ්ස් ගැන කතා කරද්දී ඔයාට ෂේඩ්ස් තියාගන්න පුළුවන් නියුට්‍රල් කලර්ස් වල විතරක් නෙමෙයි. ඔයාට ප්‍රයිමරි කලර්ස් වලට ෂේඩ්ස් තියාගන්න පුළුවන්. ඔයාගේ සෙකන්ඩරි කලර්ස් වලට ෂේඩ්ස් තියාගන්න පුළුවන් ඔයාට ඕනේ නම්. it depends on your needs. ඉතින් ඊළඟ මේන්ම දේ තමයි ඔයාගේ කලර් පැලට් එක ඔයා ඩිෆයින් කරගත්තේ ලයිට් මෝඩ් වලට විතරයි නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක ඇතුලේ බට් යූස් වෙනවා නම් ඩාර්ක් මෝඩ් කියලා තව මෝඩ් එකකුත් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ සේම් කලර් පැලට් එක මේ ඩාර්ක් මෝඩ් එකට ගෙනහිල්ලා රෙප්ලිකේට් කරලා පොඩ්ඩක් ට්වීක් කරන්න සමහර වෙලට සිද්ධ වෙයි. මොකද ඒ අපි ලයිට් කලර් වලදී දකින සේම් කලර් එකම නෙමෙයි අපිට ඇස් වලට හියුමන්ස් ලා විදිහට ප්‍රෙසෙව් වෙන්නේ ඒක ඩාර්ක් මෝඩ් වලදී දකිද්දී. හරි දැන් අපි කලර් පැලට් එකක් හදාගත්තා. ඉතින් දැන් තියෙන්නේ අපිට මේ කලර්ස් ටික අපේ ඩිසයින්ස් වලට ඇප්ලයි කරන්න. ඉතින් දැන් තමයි ෆන්ම පාර්ට් එක. ඉතින් ඩිසයින්ස් වලට ඇප්ලයි කරද්දී ඔයාට ෆලෝ කරන්න පුළුවන් රූල් එක තමයි number 1 basic rule එක 60-30-10 rule එක. ඉතින් මේකෙදි කියන්නේ ඔයාට 60% ඔයාට දෙන්න වෙනවා ඔයාගේ dominant colors වලට. ඒ කියන්නේ usually මේක backgrounds එහෙම නැත්නම් ඔය white space තියෙන තැන් වලට තමයි 60% colors යන්නේ. ඒක තමයි dominant color එක වෙන්නේ. ඊළඟට 30% ඔයාට දෙන්න වෙනවා ඔයාගේ secondary color වලට. ඒ කියන්නේ navigation bars එහෙම නැත්නම් highlights වෙන areas තියෙනවා නම් අන්න ඒ දේවල් වලට දෙන්න තියෙන color amount එක 30%. ඒ වගේම 10% ඔයාට දෙන්න පුළුවන් ඔයාගේ accent color එකට. ඉතින් මෙතනදි තමයි මෙන්න මේක තමයි ඔයාගේ CTA වලට දාන colors ඒ වගේම important buttons ඒ important elements වලට දාන colors අයිති වෙන්න මෙන්න මේකට. ඉතින් මේකට තමයි ඔයාගේ primary colors ටික use කරලා මෙන්න මේ 10% ඇතුලේ ඔයාට ඔයාගේ user ගේ focus එක තියාගන්න ඕන තැන highlight කරන්න පුළුවන්. ඉතින් මේ 60-30-10 rule එක හරිම basic graphic design theory එකක්. ඉතින් මේක apply කරන්න පුළුවන් ඔයාගේ UIs වලට. ඉතින් එහෙම apply කරාම ඔයාට හොඳ clean ඒ වගේම well balanced design එකක් output එකක් විදිහට at the end of the day ගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම color palette එකක් හදාගන්න. ඊට පස්සේ colors ටික apply කරන්නේ මගේ products ඇතුලේ මගේ projects වල. ඉතින් අන්තිමටම මට පොඩි දේවල් ටිකක් mention කරන්න තියෙනවා user experience designer කෙනෙක් විදියට. ඉතින් color palette හදද්දී ඔයා first and foremost මතක තියාගන්න ඕනේ basic ම දේ තමයි less is more කියන golden rule එක. ඉතින් ඔයාගේ palette එකේ colors වැඩි වෙන්න ඔයාගේ users ලට at the end of the day දරන තියෙන cognitive load එක වැඩි වෙනවා. මොකද එයාලට මේ colors උත් process කරන්න වෙනවා ඔයාගේ product එක use කරද්දී. ඉතින් අන්න ඒක හින්දා තමයි ඔයාට less is more කියන golden rule එක ඔයාගේ initial stage එකේදීම වැදගත් වෙන්නේ. එතකොට ඔයාට හොඳ colors කීපයක් අතරම පොඩි ප්‍රමාණයක් use කරලා වගේ users ලට දරන තියෙන cognitive load එක අඩු කර ගන්න පුළුවන් එයාලා product එක use කරද්දී. ඊළඟ මේන්ම දේ තමයි ඔයාගේ color palette එක accessible වෙන්න ඕනේ. ඔයාට color palette එක accessible කරගන්න පුළුවන් ලේසිම වැඩේ තමයි ඔයාගේ color palette එක හදද්දිම ඔයාට පුළුවන් Figma වල වගේ use කරනවා නම් ඔයා plugins use කරලා ඔයාගේ colors වල accessibility check කරගන්න එක. මේවා ඉනිෂියල් ස්ටේජ් එකේදීම කරගත්තාම ඔයාටම ඔයාගේ ටයිම් එක සේව් කරගන්න පුළුවන්. මොකද මේ දේවල් පස්සේ කරන්න ගියොත් ඔයාට ලොකු එනර්ජි එකක් දාන්න වෙනවා ඔයාගේ පැලට් එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න. ඒ වගේම ප්‍රොඩක්ට් එකේ ඕවරෝල් ලුක් ඇන්ඩ් ෆීල් එකත් ගොඩක් විදිහට වෙනස් වෙයි. ඉතින් ඇක්සෙසිබිලිටි වලට ආවම ඔයාට කන්ට්‍රාස්ට් රේෂියෝ ගැන කන්සර්න් එකක් දෙන්න වෙනවා. ගොඩක් වෙලාවට 4.5 to 1 වගේ කන්ට්‍රාස්ට් රේෂියෝ එකක් තිබ්බනම් හරි බෑග්ග්‍රවුන්ඩ් ඇන්ඩ් ෆෝග්‍රවුන්ඩ් අතර. ඉතින් මේ දේවල් ඔයාට ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් ප්ලගින්ස් තියෙනවා ඕන තරම්. ඉතින් මම ගොඩක් වෙලාවට යූස් කරනවා A11y ඊළඟට ස්ටාක් වගේ ප්ලගින්ස්. ඉතින් ඒවා හරිම ලේසි යූස් කරන්න. ඒ වගේම ෆ්‍රීලි අවైలබල්. ඉතින් ඔයාලත් යූස් කරන්න පුළුවන් මේ දේවල්. ඒ වගේම තමයි last but not least color palette එක හැදුවට මදි. ඒක consistently ඔයාගේ product එක throughout තියෙන්න ඕනේ from start to end. එතකොට තමයි ඔයාගේ color harmony එක හරිම ලස්සනට ඒ user ට convey වෙන්නේ. ඒ වගේම මේ user ට හරිම හොඳ experience එකක් හම්බ වෙන්නේ ඔයාගේ colors through. ඉතින් ඒ ඇඩ්වයිසස් ටිකක් දෙන ගමන් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා color ගැන හොඳ දේවල් ටිකක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම හොඳ වැලියු එකක් ඇඩ් වෙන්න ඇති කියලා. ඔයාලට user experience designer කෙනෙක් විදිහට කොහොමද UI එකක් හදද්දී අපි colors use කරන්නේ, color palette එකක් කොහොමද select කරගන්නේ, ඒ වගේම color palette එකක් හදන්නේ කොහොමද, colors implement කරන්නේ කොහොමද අපේ UI ඇතුලේ, ඒ වගේ දේවල් ටික ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මම share කරේ මගේ process එක. ඉතින් එහෙනම් අපි තව වීඩියෝ එකකින් හමු. එතකන් හැමෝම stay awesome.